ආයුබෝවන් ළමයි. පරාක්‍රම බාරයතුමා රජ වෙන්න පෙර අපේ රට කොටස් 4කට බෙදුණු රාජ්‍යයක් වෙලා තිබුණා. මේ කොටස් 4ට බෙදුණු රාජ්‍ය එක්සත් කළේ පළවෙනි පරාක්‍රම බාහු රජතුමා. මුලින්ම එතුමා දක්ෂිණ දේශයේ පාලකයා බවට පත් වුණාට පස්සේ දක්ෂිණ දේශයේ බලවත් රාජ්‍යයක් කරන්න තමයි මුලින්ම කටයුතු කළේ. තමන්ගේ රාජ්‍ය තුල කෘෂිකර්මාන්ත දියුණු කළා. වැව් සකස් කළා. දදුරු ඔය හරතුම් තැනකින් හරස් කරලා අවුණු බැඳලා කෘෂිකර්මාන්ත රැස්සේ ජලය ලබාගෙන විවිධ කටයුතු දියුණු කළා. ඒ වගේම දක්ෂිණ දේශයේ දේශ සීමාවල බලකොටු පෙළක් ඉදි කරලා ආරක්ෂක කඳුළු ඉදි කරලා තමන්ගේ දක්ෂිණ සීතා බලවත් තත්ත්වයටපත් කරා. ඒ වගේම චරපුතු සේවයක් සංවිධානය කළා. භික්ෂුන් වහන්සේලා වගේ විශ්වලාගත් අය, යාචකයෝ, නාටිකාංගනාව, ඒ වගේ නොයෙකුත් සමාජයේ පන්ති නියෝජනය කරපු අය තමන්ගේ චරපුත් සේවයේ සංවිධානය කරන්න යොදාගත්තා. ඒ විතරක් නෙමෙයි. තමන්ගේ නිවස එතුමා පාවිච්චි කළේ යුද ශිල්ප පුහුණු ආයතනයක් හැටියට. යුද්ධ අභ්‍යාස විද්‍යාලයකට අද කාලේ අපි භාෂාවෙන් කියමු. ඊළඟට දක්ෂ තරුණිය තෝරාගෙන යුද හමුදාව ශක්තිමත් කළා. ඒ වගේම ප්‍රථමාධාර දෙන්න අවශ්‍ය කරන පිරිසක් සංවිධානය කළා. වැද්දෝ වගේ පුද්ගලයා පවා තමන්ගේ යුද හමුදාවට බඳවාගෙන දුනුවායන් හැටියට බඳවාගෙන තමන්ගේ හමුදාව ශක්තිමත් කරන්න කටයුතු කළා. ඒ වගේම දක්ෂ සෙන්පතිවරු යොදාගෙන සේනාංක සංවිධානය කළා. රාත්‍රී කාලයේ සටන් සඳහා වෙනම විශේෂ ඒකක සංවිධානය කළා. ස්පෙෂල් යුනිට් එකක්. අද කාලේ අපේ භාෂාවෙන් කියනවා. ඒගොල්ලන්ට කියනවා මහාවංශ චන්ද්‍රාලෝක දනුද්දර කියලා. ඒ කියන්නේ හඳ එළියෙන් ඉලක්කය බලලා විදින්න පුළුවන් දුනුවයන් කණ්ඩායම් පවා සංවිධානය කළා. නිතරම කඩු දුනු ශිල්ප දන්න දක්ෂ තරුණයෝ ගෙනහැල්ලා පුහුණු කරලා පුහුණු යුද හමුදාවක් බවට තමන්ගේ යුද හමුදාව පත් කළා. ඒ වගේම යුද උපක්‍රමයක් හැටියට මම කලින් කිව්වා වගේ චරපුත් සේවයේ සංවිධානය කරලා අවශ්‍ය තොරතුරු ලබාගෙන තමන්ගේ සේනා සංවිධානය කළා. මේ විදිහට කටයුතු කරපු පළවෙනි පරාක්‍රම බාරයතුමාට ඉතාම කෙටි කාලෙදී දක්ෂිණ දේශයේ තමන්ට අවශ්‍ය ආකාරයට ශක්තිමත් රාජධානියක් කරගන්න පුළුවන් වුණා. ඊළඟට රටේ අනිත් ප්‍රදේශ පාලනය කර තමන්ට ඥාතිත්වයක් තියෙන රජවරුත් එක්ක රාජතාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන විවාහ සම්බන්ධතා මගින් උපක්‍රමශීලීව ඒ රාජධානිය වල හිටපු නායක ප්‍රධානීන් දිනාගෙන කටයුතු කළා. එක අවස්ථාවකදී එතුමා කුමාරයා කාලේ පොළොන්නරුවට ගිහිල්ලා තමන්ගේ ඥාතික විච්ච ගජබාරජතුමත් එක්ක යාළු වුණා. යාළු වෙලා ඒ ප්‍රදේශයේ ඉන්න ඊටාම දක්ෂ සෙනෙවිවරු නායකයෝ යාළු කරගත්තා. ඒ දේශපාලන අනාගතයේදී උපායක් හිටියට. ඉතින් මේවායි කටයුතු කරපු පරාක්‍රම බාට පුළුවන් වෙනවා ඊටාම කෙටි කාලයේ දක්ෂිණ දේශයේ තමන්ගේ ශක්තිමත් බලකොටුවක් බවට පත් කරගන්න. එතුමා ඊළඟට රජ රට පාලනය කරපු ගජබා රජුරුවත් එක්ක යුද්ධයට යනවා. ගජබා රජතුමා සහ මෙතුමා අතර කියන යුද්ධය වසර ගණනාවක් යුද්ධයක් බවට පත් වෙනවා. මේ යුද්ධයේදී මෙතුමා ජයග්‍රහණය කරන වර එක ගජබා රජු ජයග්‍රහණය කරන මේ ගජබාව කිව්වේ අර ඉන්දියාව ආක්‍රමණය කරපු ගජබාව නෙමෙයි. මේ දෙවෙනි ගජබාව ගැන අපි මේ කිව්වේ. ඉතින් මේ தত্ত্বය රටට හානි කර කියලා අවබෝධ කරගත්ත භික්ෂුන් වහන්සේලා එකතු වෙලා මේ රජවරු දෙන්න අතර තිබුණ ගැටුමට විසඳුමක් හැටියට දෙන්න අතර සාමගිසමක් ඇති කරනවා. ඒ සාමගිසම සංගමුකන්ද විහාර භූමියේ අදත් දකින්න තියෙනවා. ශිලාලේඛයක සකස් කරගත්ත කරපු ලෝකයේ මං හිතන්නේ පළවෙනිම සාමගිසම තමයි මේ සංගමුකන්ද විහාර භූමියේ දකින්න තියෙන්නේ. ඒතෙන්දී අපි දෙන්නා දෙමස්සිනවම් අපි දෙන්නාට විරුද්ධව තුන්වෙනි සතුරෙක් ආව සටන් කරනවා. අපි දෙන්නාගෙන් පළමුව මී ගිය කෙනාගේ රාජ්‍ය අනිකාට හිමි කියලා තමයි ගිසුම අස්සම් කරන්නේ. ඉතින් ওই විදිහට තමයි පළවෙනි පරාක්‍රම බාහු තමන්ට අනාගතයේදී අවශ්‍ය කරන මේ රජරට ජයගින්න අවශ්‍ය සැලසුම සකස් කළේ. අපි දන්න විදිහට ගජබා රජුරුව වයසින් වැඩි හිටියෙක් පරාක්‍රම බාරයතුමා තරුණෙක්. එහෙම බැලුවාම ගජබා රජතුමා මේ ගියාම නිසා අනිවාර්යයෙන්ම පරාක්‍රම බාහුට මේ රජරට අයිති වෙනවා. ඊට පස්සේ අවසානයේ එහෙම ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙන්නේ. ගජබා රජු මේ ගියාට පස්සේ රජරට අයිති වෙනවා පරාක්‍රම බාහුට. රජරට අයිති වුණාට පස්සේ ඒක පිළිගන්න අකමැති වෙච්ච රජරට හිටපු සමහර ඇමතිවරු
රුහුණේ මානබර රජුරවන්ට පණිවිඩයක් යවනවා මේ අපව බේරගන්න ඉන්නේ කියලා. ඊට පස්සේ රුහුණත් එක්ක ගැටුමකට යන්න මේ පරාක්‍රම බාහු රජුරවන්ට සිද්ධ වෙනවා. මෙතෙන්දී තීරණාත්මක ලෙස අවස්ථා කීපයකදී රුහුණ රටේ පාලකයා වෙච්ච තමන්ගේ ඥාති සහෝදරයෙක් වෙච්ච මානබර රජුව පරාජයට පත් කරන්න පුළුවන් වුණත් විටින් විට ඒ රජතුමා ප්‍රහාරයට එන එක ගැටලුවක් වෙලා තිබ්බා. මේ රජතුමාගේ ජීවිතය අවසන් වෙනකන් ඒ සටන තිබුණා. මොකද රුහුණ ජය ගැනීම වැදගත් උනේ දන්ත ධාතු සහ පාත්‍ර ධාතු තිබ්බේ රුහුණේ. දන්ත ධාතුවත් පාත්‍ර ධාතුවත් ඇති කෙනා තමයි රටේ රජුරුව කියලා රටේ නායකයා කියලා ඒ කාලේ ජනතාව පිළිගන්නේ. ඒ නිසා පරාක්‍රම බාහු රජුරවන්ට සිද්ධ වුණා රුහුණත් එක්ක අඛණ්ඩ සටනක් ගෙනියන්න. එදා ඒ රජතුමාගේ රුහුණ රටේ පාලකයාගේ මව්තුමිය නැත්නම් මව්බිසව පාත්‍ර ධාතුවත් දන්ත ධාතුවයි අරගෙන තමන් රුහුණේ පාලකයට පෙනී හිටිනවා. ඒ තමයි නමින් සුගලා රැජින පරාක්‍රම බාහුගේ පුංචි අම්මා. පරාක්‍රම බාහුව දිගටම එතුමියත් එක්ක සටන් කළා. උණුන්දර ගුත්තහාල කියන තැනදී විශාල සටනකදී ඇය වත්තරංගුට අරගෙන මුළු රටේම පාලකයා බාටපත් වෙන්න පළවෙනි පරාක්‍රම බාරතුමාට පුළුවන් වෙනවා. ඒ විදිහට තමයි පළවෙනි පරාක්‍රම බාහු රජුරෝ මුළු රටම එක්සත් කළා. එක්සත් ශ්‍රී ලංකාව බිහි කළා. පොළොන්නරුවේ සා ලංකා ඉතිහාසයේ හොඳම පාලකයා දක්ෂම පාලකයා බවට පත් වෙන්නේ. ඒ වගේම අහසින් වැටෙන එක දීවිදක්වත් මුහුදට ගලා යා නොදී මිනිසාගේ ප්‍රයෝජනයට ගනිත්වායි කියලා රාජාඥාව නිකුත් කරපු රජුරෝ වැව් අමුණු කරවා රට ඊටාම ශාස්ත්‍රීය කළා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඊටාම කෙටි කාලයේදී ලංකාව සහල් පිටරට යවන රටක් බවට පත් වුණා කියලා තමයි අපේ මහාවංශය ඇතුළු මහාවංශයේ දෙවෙනි කොටස චූඩ වංශය ඇතුළු මූලාශ්‍රවල සඳහන් වෙන්නේ. ඒ වගේම ලංකාව අභ්‍යන්තරික වශයෙන් බලවත් රාජ්‍යයක් වුණාට පස්සේ වෙනත් රාජ්‍ය වලටත් ඒ තමන්ගේ බලය තේජස පතුරවන්න මේ පළවෙනි පරාක්‍රම බාරතුමා ක්‍රියා කරනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි බුරුමය පාලකයා විච්ච අලුසිතුට විරුද්ධව කරපු යුද්ධය. ඒ වගේම ඉන්දියාවේ චෝල පාලකයන්ට එරෙහිව ගෙනිච්ච යුද්ධය. ඉතින් මේ යුද්ධ නිසා එතුමාගේ රාජ්‍ය පිරිහුණා කියලා මතවාදයක් තියෙනවා. නමුත් ඒ කාලය තුල ඒ සියවස තුල පරාක්‍රම බාරතුමා මේ ආසියාවේ ප්‍රධාන පාලකී තත්ත්වයටපත් වුණා. ඒ නිසා තමයි දකුණු ඉන්දියාවේ ඇතැම් රජවරු රජතුමාගෙන් යුද්ධාධාර පවා ඉල්ලන තත්ත්වයටපත් උනේ. මේ කරුණු පාදක කරගෙන පරාක්‍රම බාරතුමා දකුණු ඉන්දියාවට හමුදා යවලා ඒ සටන් සංවිධානය කළ ජයග්‍රහණය කළා. ඒ එතුමාගේ මරණය තෙක්ම පරාක්‍රම බාරතුමාගේ මරණය තෙක්ම මේ ඒ සේනා ආපහු ගෙනාවේ නැහැ. එදා චෝල දේශයට ආපු 20000ක් පමණ සෙනඟ කවදාකවත් ආපහු ලංකාවට ආවේ නැහැ. ඒගොල්ලෝ ජයග්‍රහණය කරලා ධන දාන්නේ වස්තු අපේ රටේ යවමින් ඒ ප්‍රදේශයේ හිටියා. පරාක්‍රම බාරතුමායි හමුදාව කැඳෙව්වේ නැහැ. නමුත් ඒ හමුදාවෙන් පැවතෙන අය තමත් ඒ ප්‍රදේශයේ දෙවිඩ බැසිවිට ජීවත් වෙනවා. ඒගොල්ලන්ගේ නංගම් ගතිගුණ සිරිත් මේ රටේ සිංහල ජනතාවට සමානයි. ඒගොල්ලෝ බොහෝ දෙනෙක් තවම බෞද්ධයෝ. ඉතින් මේ වගේ කොටසක් ජන කොටසක් පවා ඉන්දියාවේ ඇති උනේ මේ පරාක්‍රම බාරතුමා යුද්ධය සඳහා ගිය පිරිසෙන් කියලා තමයි ඉතිහාසයේ අදහස් පළ වෙන්නේ. මේ කාලය තුල ලංකාවේ කාසි ඉන්දියාව තුල භාවිතා වන තත්ත්වයටපත් වුණා කියලා මූලාශ්‍රවල සඳහන් වෙනවා. ඒ රටේ සෙල්ලිපුවල ඉන්දියාවේ සෙල්ලිපුවල පස සඳහන් වෙනවා පරාක්‍රම බාහුගේ ආක්‍රමණය පිළිබඳව. ඉතින් ওই විදිහට අපේ රට බලවත් රටක් ලෙස කටයුතු කරපු අවස්ථාවක් හැටියට පරාක්‍රම බාහුරයතුමායි කට හඳුන්වන්න පුළුවන්. 1153 ඉඳලා 1186 දක්වා මේ කාලය තුල තමයි අපේ පළවෙනි පරාක්‍රම බාහුරයතුමා ශ්‍රී ලංකාව පාලනය කරපු පාලකයෙක්ට කටයුතු කළේ. හොඳයි. මේ වගේ පාලකයෙකු පිළිබඳ නායකයෙකු පිළිබඳ රජවරු පිළිබඳව දැනගන්න අපිත් සමග එකතු වෙලා මේ ඉගෙනීම් කටයුතු කරගෙන යමු. ඔබට ජය. හොඳයි. අයබෝවන්.